ඔයාලා දන්නවද මේ මනුෂ්‍ය ජීවිතය කියන්නේ හරි දුර්ලභයි. හැම කෙනෙකුටම මේ මනුෂ්‍ය ජීවිතයක් ලබන්නට පුළුවන් කමක් නැහැ. පෙර කරන ලද කුසල් කර්ම නිසා තමයි මේ වගේ ආත්ම භවයක් ලැබිලා තියෙන්නේ. එහෙනම් මේ ආත්ම භවයට අපි වටිනාකමක් දෙන්නට ඕනේ. මොකද අපි ඉන්නේ ටික කාලයයි. අපි කවදා හරි දවසක මැරිලා යනවා. එනිසා අපේ ඊළඟ ආත්ම භවය අපි යහපත් කරගන්නටත් අපි මෙලෝ ජීවිතයේ ජීවත් වෙන තාක් කල් සතුටින් ඉන්න නම් අපි කුසල් වැඩෙන පින්කම් කරන්නට ඕන. ඒකට අපිට මහා ලොකු ධනයක් අවශ්‍ය නැහැ. ඒකට මහා අපි මිල මුදලක් අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය වන්නේ අපේ සිතුවිල්ලයි. එනිසා ඔබ සෑම දවසක්ම ගත කරනකොට කාර්ය බහුල ජීවිතයක් ගත කරන ඔබට එදිරිදා ජීවිතයේදී පොඩි පොඩි පින්කම් වලින් ඔබට කුසල් රැස් කරගන්නට පුළුවන්කමක් තියෙනවා. පොඩි දේවල් ටිකක් විතරයි ඔබට කැප කරන්න තියෙන්නේ. හිමිදිරි උදෑසන අවදි වෙන ඔබට අමාමෑණී තිලෝගුරු බුදු පියාණන් වහන්සේ උදෙසා තමන් පහන තියනකොට පහන තියන්න පෙර ආතුව මල් ටික කඩනකොට මල් ටික කඩන වෙලාවේ ඉඳලා ඔබේ සිතවිල්ල තියෙන්නට ඕනේ බුදුරජාණන් වහන්සේට මේක පූජා කරනවයි කියලා. ඊළම්පස පූජා කරනකොට දානීය පූජා කරනකොට මේක මහා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට පූජා කරන්නේ කියන සිතවිල්ලෙන් ඔබ කරනවා නම් ඔබට ඒ තුලින් ආනිසංසයක් කුසලයක් ලබා ගන්න පුළුවන්. ඒකට මහා මුදලක් වියපෑතම් වෙන්නේ නැහැ. තමන් අන් අයට යහපත් සිතුවිල්ලකින් දෙනවනම් පරිත්‍යාගය කරනවනම් යහපත් සිතුවිල්ලකින් ඔබ දන් දෙනවනම් මේ දන් දීලා ඔබ නැවත නැවත මෙනෙහි කරලා සතුට වෙනවනම් වින්තුනි ඒ තුලින් ලැබෙන්නේ කුසලයක්. යම්කිසි ලෙඩෙකුට සුව ප්‍රාර්ථනා කරනවනම් යම්කිසි කෙනෙකුට ඊර්ෂ්‍යා ක්‍රෝධ කරන්නේ නැතුව මෛත්‍රී කරනවනම් මේ තුලින් ඔබට ලැබෙන්නේ කුසල පින්. ඒ නිසා තමන්ගේ ජීවිතය යහපත් කරගෙන කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව මෙලව ජීවිතයේ සතුටින් ජීවත් වෙන්නටත් පරලෝ ජීවිතය යහපත් කරගන්නටත් පින්වතුනි දෙන්න මේ කියන කුසල කර්මයන් ඔබ කරනවා නම් ඔබට ඒ දේ ලබා ගන්නට පුළුවන්. එනිසා යහපත් ජීවිතයක් තමන්ගේ දුවදරුවන් සමග යහපත් ජීවිතයක් ගත කරන්න නිරන්තරයෙන් ඔබ තමන්ට පුළුවන් විදියට තමන් දන් දෙන්න පරිත්‍යාගය කරන්න යහපත් සිතුවිලි පමණක්ම කතා කරන්න. අන්නේ එවිට ඔබේ ජීවිතය යහපත් කරගන්නට පුළුවන්. කිසිම කෙනෙකුට වෛර කරන්නට එපා, ක්‍රෝධ කරන්නට එපා, ඊර්ෂ්‍යා කරන්නට එපා, විවේචනය කරන්නට එපා. ඔබ තමන්ගේ ජීවිතය යහපත් කරගෙන කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරගෙන තමන් ජීවිතය ගත කරන්න. අනිවාර්යයෙන්ම ඔබට යහපත් ජීවිතයක් ලබා ගන්නට පුළුවන්. ඔබට කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව නිදුක් නිරෝගී භාවයකින් යුතුව ජීවිතය ගත කරන්නටත් පුළුවන්කමක් හැකියාවක් ලැබෙනවා. එනිසා අනිවාර්යයෙන්ම නිරන්තරයෙන්ම තමන්ට ලැබෙන දේ උපරිම ප්‍රයෝජන අරගෙන දන් දෙන්න, පරිත්‍යාගය කරන්න, යහපත් සිතුවිලි කතා කරන්න. අනිවාර්යෙන් ඔබට යහපත් ප්‍රතිඵල ලැබෙනවාමයි. එනිසා එහිම ජීවිතය ගත කර මේ දුකින් අත මිදලා සැපතක්ම ප්‍රාර්ථනා කරලා පරලොව ජීවිතයේද සැපතක්ම ප්‍රාර්ථනා කරගන්න. ඔබේ ජීවිතය යහපත් වේවා. දවසින් දවස සාර්ථක වේවා. ඔබට ඔබ ප්‍රාර්ථනා කරන්නා සියලුම පැතුම් ඉටු වෙන්නටම ඒ කරන ලද කුසල කර්මයන් හේතු වේවා. වාසනාවන්ත